वर्ष 1947 කොළඹ කිංස්ලි සිනමා ශාලාවේදී කඩවුණු පොරොන්දුව කතානාද චිත්‍රපටය ලාංකීය ප්‍රේක්ෂකයාගේ රස වින්දනය උදෙසා තිරගත වූයේ ලෝක සිනමාවට ප්‍රථම වරට ශ්‍රී ලාංකීය සලකුණ ලකුණු කිරීමෙන්ය. එතෙන් සිට ඇරඹී කතානාද චිත්‍රපට කලාව චිත්‍රාගාරයෙන් ඔබට ගොස් 1956 වර්ෂයේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් ෂූරින් විසින් අධ්‍යක්ෂණය කළ මෙරට එළිමහනේ රූගත කළ ප්‍රථම චිත්‍රපටය වන රේඛාව සිනමා පටය ඉතාලියානු නව යථාර්ථවාදය අනුගමනය කරමින් ශ්‍රී ලාංකීය සිනමාවේ නව්‍යකරණය උදෙසා මහඟු කාර්යභාරයක් ඉටු කිරීමට සමත් විය. මෙසේ ආරම්භ වූ අභිනව සිනමා සම්ප්‍රදාය චිත්‍රපටයට පමණක් නොව අධ්‍යක්ෂකවරුන් නිෂ්පාදකයන් සහ රංගන ශිල්පීන් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට වඩාත් සමීප කරවීය. සීනි ගුණසේකරයන් විසින් අධ්‍යක්ෂණය කළ සත්සමුදුර වෙනරමලී සිනමා පටද වසන්ත උබේසේකරයන් විසින් අධ්‍යක්ෂණය කළ රෙස්කත්තු බලගැටියෝ වැනි සිනමා පටද මෙයට කවම නිදසුනකි. මේ සුබ ආරංචිය මමයි මේ ගෙනාවේ හොඳටම පරණ වෙලා මා යන මේ වාහනේ රෝදේ කරගෙනවා නිකෝන දැන් බල බල අනේ අනිච්චා ඇත්තේ දශකයේදී ඉදානීන් ඇරමී සිනමාව අහස් ගෞම පුංචි සංඥය හංස විලක් ගැහැණු ළමයි හඳයා වැනි සිනමා කෘති ශ්‍රී ලාංකීය සිනමාවේ අපේ වෘත්තය උදෙසාම කැප වූ චිත්‍රපට බවට නොරහසකි. එයිත් මෙරට චිත්‍රපට කලාව උඩු යටිකුරු කරමින් වඩාත් ප්‍රේක්ෂකයාගේ ජීවිතයට සමීප සිද්ධීන් දාමයක් එකට අමුණමින් 1978 වර්ෂයේදී ධර්මසේන පතිරාජයන් විසින් අධ්‍යක්ෂණය කළ බඹරු ඇවිත් චිත්‍රපටය ශ්‍රී ලාංකීය සිනමාවේ එක්තරා හැරුම් ලක්ෂයක් බව පෙනී යයි. මෙතකින් නොනැවති ශ්‍රී ලාංකීය සිනමාවේ නවම මානයන් සොයා යාමට පෙරලිකාර අධ්‍යක්ෂකවරුන් සහ නිෂ්පාදකවරුන් කැපවිය. වසරට පැමිණීමේදී ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට සිනමා ශාලාවට වඩාත් උද්‍යෝගිමත්ව පිවිසීම උදෙසා
ප්‍රසන්න විතානගේ අශෝක හඳගම විමුක්ති ජයසුන්දර චන්න පෙරේරා සෝමරත්න දිසානායක වැනි අධ්‍යක්ෂකවරුන්ගේ කාර්යභාරය සැබවින්ම වැසසිය යුක්තක්මය. මෙම කාලයේදී ශානර එකකට පමණක් සීමා නොවී ශානර ගණනාවක් ඔස්සේ චිත්‍රපට නිෂ්පාදනය කිරීමට හැකිවීම ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනය වඩාත් පුළුල් කිරීමට සමත් විය. පුරහඳ කළුව, බෙල්ලෙසොයා, මචං, අබා, සූර්යාරණ, සිකුරු හතේ, සරෝජා වැනි චිත්‍රපට එයට කදිම නිදසුන් ලෙස දැක්විය හැකිය. මෙම සිනමා වංශ කතාවේ වර්තමානය දක්වාද රසික හදවත් ඉදිරියේ ඉදිරියේ ආනන්දයෙන් අමන්තානන්දයට පත් කිරීමට හැකි වී තිබීම සැබවින්ම ප්‍රීතිමත් කරුණකි. සමනල සම්දුනිය, දෙවින විහඟුන්, ප්‍රවේගය, ගරසත්ව, ධර්ම යුද්ධය, ආලෝකෝ උදපාදී, ගාඩි, ගින්නින් උපන් සීතල, සිරි පැරකුම් වැනි චිත්‍රපට ශ්‍රී ලාංකීය සිනමාවේ වර්තමානය සලකුණු කරයි. සරාසඳක් සොලොස් කලාපිරි වලාකුළෙන් අහස් ගඟෙන් එවී හුදු කැමරා කාචයෙන් ඔබට ගොස් නවම තාක්ෂණ ක්‍රියාවිදි සහ සංස්කරණ නීතීන් සහ රීතීන් වලින් ඉවතට ගොස් සිනමාව ලෝකය සමග කරට කර මූවීමට එකී සිනමා කෘතීන් මූලික අනිතාලම යෙදීය. වබරු අනන්නා කන්මත නෙළුම් මලේ අමරු පිට දෙමරු නාඩක්ද මොරමලේ මෙකී ශ්‍රී ලාංකීය සිනමා වංශ කතාවේ අද දක්වා ලියවුණු සියලුම චිත්‍රපටවලින් ආభాෂයගෙන අනාගත නිර්මාණයන් වලට සුබ සිහින දකින නව්‍යවාදී අදහස් සහ සිනමා භාවිතාවන් මගින් අනාගත සිනමා ප්‍රේක්ෂකයාගේ